හැමෝම සාදරයෙන් පිළිගන්නවා TC Trade Robotics channel එකට එකතු වෙලා ඉන්නවා අලව. අද ඔයාලට ගෙනලා තියෙන්නේ Vita game එකේ 1.10න් ගන්න පුළුවන් super trophy tricks එකක්. මොකද මේකේ ලොකු ඔඩ් වලින් ගන්නවට වැඩිය අපිට පොඩි ඔඩ් එකකින් ගන්න එක මේ හොඳයි. මොකද වින් එකත් අපිට ගන්න පුළුවන්. මේ ලොස් වෙන සම්භාවිතයත් අඩුයි. ඔයාලට කරන්න තියෙන්නේ මෙතෙන් රට Vita game එක ඔයාලා සිල්ට් කරන ගන්න දාගන්න. මම නම් කියන්නේ මේ පොඩි ගණනක් දාලා 1.10න් කඩුවොත් 20ක් දාලා රුපියල් 2ක් වගේ ඉන්නේ. ඔයාලා මේ හරියට දාගෙන ඉන්න රුපියල් 1000ක් වගේ දාගන්න. 1000ක් වගේ දාලා ඉවරලා මේ මෙතනින් ඔටෝ කියන එක දෙන්න 1.10. යට එකටත් එහෙම හදාගෙන ඉන්න. නැත්නම් ඔයාලට කරන්න පුළුවන් මේ වැඩක් කරන්න පුළුවන් යට එකට 20ක් වගේ දාලා මේ දිගට යවන්න පුළුවන්. ඒ කියන්නේ ඒක 10න් 15න් වගේ ලොකු ඕඩ් මල්ලන්න පුළුවන්. තව 50 100 වල්ලන්න පුළුවන්. උඩ එක හැම එකටම අපි දාන්නෙත් නැහැ. හරියටම බලලා මම අද මේ කියන ෆික්ස් වලට විතරක් දාගන්න. එහෙනම් වීඩියෝ එකට ලයික් එකකුත් දාලා වීඩියෝ එකත් එක්ක දිගටම පැහැදිලි ඉන්න කියලා ඉල්ලනවා හැමෝගෙම. මුලින්ම ඔයාලා කරන්න ඕන ගේම් එකට පස්සේ පොඩ්ඩක් හිස්ටරි දිහා හොඳට බලන්න ඕන. හිස්ටරි දිහා අපි කොහොමද විනාඩි 5ක විතර බලලා හොඳට මේක ගිහිලා තියෙන වාට ටික කොහොමද කියලා අධ්‍යයනය කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන අද ට්‍රික්ස් එක තමයි දෙකෙන් උඩ රවුන්ඩ් එකක් ගියාට පස්සේ ඊළඟ රවුන්ඩ් එකේ 1.10 මේ යන්න ඉස්සෙල්ලා ඔයාලා කරන්න ඕන මේ දෙකේ ඔඩ්ඩයක් ගියාට පස්සේ ඊළඟ රවුන්ඩ් එක යන්න ඕන පොඩි එකක්. හරිද? දෙකෙන් උඩ රවුන්ඩ් එකක් කීය හරි යන්න ඕන ඊළඟ එක යන්න ඕන පොඩි එකක්. ඊට පස්සේ එකට දාන්න. ඔන්න දැන් රවුන්ඩ් එකක් අපිට සෙට් වුණා. මේ 8 ගියා 1.23 ඔන්න මම බෙඩ් එකම දානවා කියලා හිතන්න. වීඩියෝ කෝල් නිසා. එහෙම එකක් ගියාට පස්සේ ඊළඟ එක 1.10 අදිනවම. ඔන්න පළවෙනි එක වින්. ඔන්න 1.10ට ගියා. එන්න එක තමයි අද ට්‍රික්ස් එක. මම තව එක වීඩියෝ එකක් පෙන්නන්නම්. මේ තියෙන මේ දෙකෙන් උඩ රවුන්ඩ් එකක් ගියාට පස්සේ ඊළඟ එක නෙවෙයි ඊට පස්සේ එක. මේ තියෙන දෙකෙන් උඩ රවුන්ඩ් එකක් ගියා ඊට පස්සේ එක නෙවෙයි ඊට පස්සේ එක මේ තියෙන දෙකෙන් උඩ රවුන්ඩ් එකක් ගියා පොඩි ලොස්ට් එකක් ගියා ආයෙ වින් එකක්. මේ තියෙන දෙකෙන් උඩ රවුන්ඩ් එකක් ගියා ලොස්ට් එකක් ගියා ආයෙ වින් එකක්. 1.10න් ගන්න ට්‍රික්ස් එකක් මේක. මේ තව ගොඩාක් මේ 2.49 ගියා මේක ලොස්ට් උන් නැත්තත් ඊළඟ එක බලනවා. ඊළඟ එක බලලත් මේක ලොස්ට් නිසා මේකට අල්ලනවා. ආනේ තමයි ට්‍රික්ස් එක. මේ තියෙන. ඔන්න තව ලොස්ට් එකක් ගියා. දෙකෙන් උඩ රවුන්ඩ් එකක් යන්න ඕනේ. ඊට පස්සේ අපි අල්ලන්නේ බලමු. මේ වෙලාවට බෙට් කරන කට්ටියත් සාමාන්‍ය 1800 ගණක් වගේ ඉන්නවා. මේ ට්‍රික්ස් එක ෆලෝ කරන්න අනිවාර්යයෙන් මිනිහක් ගන්න පුළුවන්. දෙකේ රවුන්ඩ් එකක් ගියාට පස්සේ ඊළඟ එක ලොස්ට් එකක් ගියාට පස්සේ ඊළඟ එක. එන්න දැන් මේ වගේ දෙකේ රවුන්ඩ් එකක් ඔන්න ගියා. බලමු ඊළඟ එක ලොස්ට් වුණොත් ඊළඟට අපි දාන්නේ. ලොස්ට් වෙනවා කියන්නේ 1.50ට වගේ අඩුවෙන් යන රවුන්ඩ්. බලමු මේක අන්න 1.28 ගියා. ඊට පස්සේ ගන්න තියෙන මේ බෙඩ් එකම දාන්න. 1.10න් කෑෂ් අවුට් එක දාලා තියෙනවා. යට එකට වල තියෙනවනේ දුර යවන්න පුළුවන් 20ක් වගේ දාලා. ඒතර උඩින් අපි ගන්න කවර් කරගන්නවා. ඒ විදිහට මේ ගේම් එක ප්ලේ කරන හැම එකටම දාන්නෙත් නෑ මේ වගේ. දැක්කනේ ගයිස් ඒකත් වින්. ඒතර මේ වගේ CA 1.10න් අපිට 5ක් ගහගත්තා නම් දවසේ රුපියල් 500ක් හොයාගන්න කියන නම් දවසේ ටාගට් එක හරි. ලොකු ගණන් හොයන එකෙන්ටම් කරන්න තියෙන්නේ මේ වගේ එකක් දාලා 100ක් දාලා 1.10න් කල්ලා යට එකට වලට රුපියල් 50ක් විතර දාලා 3-4න් කඩාගත්තා නම් 150 ගානේ වගේ සෙට් වෙනවා. ඒතර වලට දවසේ ගන්න හදා ගන්න පුළුවන්. ගේමක්ම නැතුව ගහන්න ඕනේ මෙන්න මේ වගේ ට්‍රික්ස් එකක් ඔයාලා ෆලෝ කරලා පොඩ්ඩක් ප්ලේ කරන්න. හැම වෙලාවෙම ඉතින් ලොස් කියලා මේ එක දිගටම ප්ලේ කරන්න යන්න එපා. මොකද එකක් ලොස් වුණා කියලා එක දිගට දාන්න නම් එපා. ගොඩක් කට්ටිය කරන එකක් තමයි එක බෙට් එකක් ලොස් වුණාට පස්සේ දැන් අපි දැම්ම කියමුකෝ මේ 2.54 දැම්ම කියමුකෝ. ඒක දැම්මට පස්සේ අපි ඊළඟ එක ලොස් එකක් බලලා ඊළඟ එකනේ දාන්නේ. කියන්නේ දෙකේ රවුන්ඩ් එකක් ගියා. ඊට පස්සේ ඒක 1.50ට අඩුවෙන් ක්‍රෑෂ් වුණා. ඊට පස්සේ එකනේ මම දාන්න කිව්වේ. ඒකත් එකක් හරි ගියේ නැත්තම් ආයේ ඊට පස්සේ එකට ආයෙ දාන්න යන්න එපා. පොඩ්ඩක් බලලා ආයෙ දාන්න. අනිවාර්යෙන් මේකෙන් වින් එකක් ගන්න බලන්න ලොස් වෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට මම දැකලා තියෙනවා එක දිගටම මේ වගේ රවුන්ඩ් සෙට් වෙනවා. ඔන්න ගයිස් ආයෙ රවුන්ඩ් එකක් ආවා. මෙන්න මම ඒක කියන්නේ මෙන්න මේ වගේ වට අල්ලන්න එපා කියලා මේ. මං කිව්වේ මේක ලොස්ලා මේක වින් එක දැන් දෙකයි ගන්න ගියානේ. ඊට පස්සේ මේක ලොස් වෙනවා 1.50ට අඩුවෙන්. ඊට පස්සේ යනවා මේ. මේවා දෙකෙන් ගන්න තිබුණොත් ඔක්කොම වගේ ලොස් මේ. වල පොඩි ගානකින්ම ගන්න. ඒතර දවසේ ගන්න හදාගන්න. ඕන දැන් මේ පොඩි ගානකට ගියා. ඊට පස්සේ බෙඩ් දෙකම දානවා. බෙඩ් දෙකම දැම්මා. 1.10න් ඕට කෑෂ් අවුට් එක ගත්තා. උඩ 1.10න් ගන්න. යට එකත් ගන්නවා නම් 1000ක් වගේ දාලා ගන්න. නැත්නම් ඔයාලට පුළුවන් රුපියල් 50ක් හරි 100ක් දාලා මම අල්ලන්න.
අනිවාර්යෙන් වින් එකක් ගන්න පුළුවන්. ඔය දැක්කනේ යට එක 100ක් දාලා දෙකෙන් වගේ ගත්තාම එතන ප්‍රොෆිට් එකක් එනවා. උඩින් ලොස් එක කවර් වෙනවා. අන්න එහෙම ප්ලේ කරනවා කියන්නේ. නැත්තම් ඉතින් ලොස් වෙන්නේ නැතුව මේකෙන් ගේමක් ගන්න එක පොඩ්ඩක් අමාරුයි. මොකද මේ ගේම් හදලා තියෙන අපිට වින් ගන්න දෙයක්වත් නෙමෙයි. එයාලට 160 අපිට 140 ඒ අතර තුර අපි වින් එකක් ගන්න බලන්න ඕනේ. මේ හරි දැන් ඔයාලා පොඩ්ඩක් බලන්න මේ අනිත් ඔයාලට කියන්න තියෙනවා මේ ලොකු ඕඩ් අල්ලන වෙලාවකුත් තියෙනවා. මම ඒ වීඩියෝකුත් කියන ඒ එක දිගට ලොකු ඕඩ් යන වෙලාවකුත් තියෙනවා. එක දිගටම ඒ කියන්නේ 50න් 100න් වගේ උඩ යන රවුන්ඩ් තියෙනවා. එකක් දෙකක් ගියාට පස්සේ ආයෙ බැට් 10ක් 15ක් ගිහිල්ලා ආයෙ යන රවුන්ඩ් තියෙනවා. ඒ වගේ රවුන්ඩ් එකක් ඔයාලට අල්ල ගන්න පුළුවන් වුණොත් ගේමක් ගහන්න පුළුවන්. මම ඒ රවුන්ඩ් එකක් අල්ලන දීකොත් වීඩියෝ එකක් ගෙනනම් කොහොමද එකක් කරන්න කියලා. ගොඩක් කටිලා තිබේ පොඩිම ට්‍රික්ස් එකක් මේ වීටා ගේම් එකෙත් වින් එකක් ගන්න පුළුවන් එකක්. බලමු guys දෙකකින් උඩ රවුන්ඩ් එකක් කියන ඕනම එකක් ගන්න පුළුවන් මේකට. 50 නෙමෙයි 100 නෙමෙයි 50000 ගිය රවුන්ඩ් එකක් ගියත් ඊට පස්සේ ඒක ලොස් වෙන්න ඕන හැබැයි. ඊට පස්සේ තමයි අපි දාන්න තුන්වෙනි එක. බලමු guys මම කිව්වේ 13ට ගියා. මේක ලොස් කරනවා මේකට යන්න. එකනේ 1.6 ට්‍රික් එක. බලමු guys අපිට රවුන්ඩ් එකක් කියනවා. දැන් අපි රවුන්ඩ් 5ක් විතර ගහගත්තා. 500ක් වෙන ගෙන් ඉඳලා මම මේව ගැන බෙට් 5ක් ගහගත්තා නම් ඇති. ඊට පස්සේ ඔයාලා ගේම් එකෙන් අයින් වෙන්න වැඩි වෙලා ඉන්න එපා. මේ විදිහට ඔයාලා ප්ලේ කරලා බලන්න අනිවාර්යෙන් වින් එකක් ගන්න පුළුවන්. වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් එකකුත් දාන්න. ට්‍රික්ස් එක හොඳයි කියලා කමෙන්ට් එකකුත් දාන්න. ඔයාලට ප්ලේ කරගන්න බැරිම කට්ටිය ඉන්නවා නම් සාමාන්‍යයෙන් ලොකු බැලන්ස් එකක් තියෙන කට්ටිය 10000න් උඩ වගේ account බැලන්ස් එකක් තියෙන කට්ටිය මට මැසේජ් එකක් දාන්න. අපි අප් කරනවා live play කරලා. ඔන්න තව රවුන්ඩ් එකක් අපි දැම්ම දෙකම. මම කිව්වා guys ඒකත් වින්නේ 1.10 ට්‍රික් එකනේ. බැලන්ස් එක නැති නිසා මම මෙහෙම දාන්නේ. ආයෙ දාන්න යන්න එපා ඊළඟ එක. ඒ කියන්නේ වින් එක ආවනේ. යට එක ලොස් වුණාක් කමන්නේ. මේකෙන් කිව්ව 20ක් වගේ පොඩි ගාණක් දාලා අල්ලන්න කියලා. නැත්නම් ඔයාලට ඒකට මේ ගාණ දාලා 1.10න් අල්ලන්න පුළුවන්. ඔන්න ඔක තමයි ට්‍රික්ස් එක. මේ මං කියන්නේ ඊට ඔයාලට මේ ලොකු බැලන්ස් එකක් රුපියල් 10000ට වැඩියෙන් වගේ තියෙනවා නම් ඔයාලා මේ මට මැසේජ් එකක් දාන්න අපි මේ ලයිව් ප්ලේ කරනවා. ඒ කියන්නේ ගෲප් එකක් හදලා තින්නේ ලයිව් ප්ලේ කරන්න විතරක්. මේ අපි නැත්නම් කෝල් එකකින් හරි ප්‍රයිවට්ම මේ අප් කරලා දෙන එක ලොකු බැලන්ස් එකක් තියෙන්න ඕන. අපි පොඩි ගාණක් අය කරන්නේ ප්ලේ කරන ගාණි. අනිවාර්යෙන් වින් එකක් ගන්න. ඔය කියන්නේ ඔයාලට ප්ලේ කරන්න බැයි නම් එහෙමත් කට්ටිය මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන් අපි පොඩි සබ් එකක් දෙනවා. මෙහෙම YouTube channel එකක් මම දැකලා නැහැ කොහොමද කරනවා මේක. මොන guys තව ටික්ස් එකක් ආවා. 3.9 දෙකට ගියා. පොඩි එකක් දෙනවා. දැන් බෙඩ් එකම දැම්මා. මේ වාරේ ඉතින් මේ වගේ ඔයාලා ප්ලේ කරලා බලන්න. ඉතින් හැමදාම එකම දේ කරන්න එපා. ලොස් කියලා ඉතින් එක දිගටම දාන්න එපා. පොඩ්ඩක් ලොකු බැලන්ස් එකක් දාගෙන මේ ගේම් එක ප්ලේ කරන්න. මොකද ඔයාලට මම තව ටිකක් කියන්නම්. රුපියල් 20ක් දාලා අපි දෙකට යන්න පොඩ්ඩ දෙකේ රවුන්ඩ් එකක් යන්න දෙකටම යනකම් ඉන්න ඕන. ඒ 20ක් හොයන්න. 20ක් දාලා දෙකෙන් ගණනුනොත් තමයි 40ක් වෙන්නේ. ඒතර ඔයාලා හිතන්න 1000ක් දාලා 1.10න් ගත්තොත් 100ක් හම්බ වෙනවා. ඒකේ බොඩි රික්ස් එක අඩුයි නේද? 20 දාලා යනවා 20 ඔහොම 5ක් දැම්මත් සමහරට යන්නේ නැති රවුන්ඩ් තියෙනවා මේ. දෙකෙන් අල්ලන්න හිටියන මේ ඔක්කොම මේ වගේ ලොස් නෙමෙයි. එකක් ගිහිල්ලා ආයෙ මේ ලොස් මේ. ඒතර ඔයාලා බලන්න 1.10න් ටික්ස් එක ගත්තා නම් දැන් මෙතන ඉඳලා මේ බලන්න කොච්චර වින්ද කියලා. ආම්බෙන් 1 2 3ක් තමයි ලොස් කියලා තියෙන්නේ මේ. කොහොම වගේ වින්නේ මේ 1.06 අර ඉතින් ඔක්කොම වින්නේ. ඩක් මේ දෙක විතරයි අර. බලන්න ඔයාලා මෙතන ඉඳලා මේ රවුන්ඩ් එක හිස්ටරි බැලුවොත් මෙතනින් බලන්න ඕන. මෙතන එකක් ගිහිල්ලා තියෙනවා පොඩි එකක්. මෙතන පොඩි එකක් ගිහිල්ලා තියෙනවා. ආයෙ ගිහිල්ලා තියෙන්නේ මෙතනකම් මේ. ලොස් 3යි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔක්කොම 1.10 ට්‍රික්ස්. 100 ගානේ බැලුවත් බලන්නකො 1 2 3 4 5 6 7 8 800ක් හොයලා 800 යන්නේ 8000. අන්න එමය ගායිස් ප්ලේ කරන්නේ. බලමු අපිට තව රවුන්ඩ් එකක් සෙට් වෙයි. මේ එක දිගට වින් වෙන වෙලාවක සෙට් වෙනවා. ඒවත් මම අල්ලන්නේ ඉතින් කොහොමද කියලා ඔයාලට කියලා දෙන්නම්. අපි 600ක් විතර හොයලා ඉවරයි. බලමු තව එකක් ඔයාලට පෙන්නලා ඉන්නම්. ඔයාලා මේ විදිහට කරලා බලලා මේ කමෙන්ට් එකක් දාලා තියන්න කොහොමද වීඩියෝ එක හොඳයිද කියලා. ලයික් එකකුත් දාන්න අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාන්න. බලමු ගයිස් කොහොමද අපිට රවුන්ඩ් එක සෙට් වෙන්නේ කියලා. කනේ මේ එක දිගට වින් යන ටයිම්. මොකද ඔහොම ටයිම් එක සෙට් වෙන්නේ එක දිගට ලොස් ටිකක් ගියොත් මේ ලොස් ටික හරියන්න තමයි මේ වින් ටික දෙන්නේ. හැබැයි ඔය ටික ගියාට පස්සේ ආයෙ තින් ලොස්ම තමයි. ඒ රවුන්ඩ් වලින් කොහොම හරි අපි බේරෙන්න ඕනේ.
බලමු තව අපිට රවුන්ඩ් එක සෙට් වෙනකම්. ඔයාලා ඉතින් මේ විදිහට කරන්න මේ මන්නම් ගොඩක්ම කියන්නේ ඉතින් මේ 1000ක් වගේ දාලා එකකට 1.10න් කඩන්න. ලොකු බැලන්ස් එකක් තියෙනවනම් ලොකු එකක් දාන්න. යට එකට 50ක් 100ක් විතර දාලා දොරාල. ඔන්න තව එකක් ආවම ඒකද බෙට් එක දාන්න. පෙන්නන්න බැලන්ස් එක නැහැ. ඊට මම දාන විදිය කියලා දෙනවා පෙන්නනවා. ගයිස් එකක් අපිට ලොස් වුණා. ගයිස් දෙවෙනි එක ලොස් නැගින මං දාන්න යන්න එපා කියලා. දැන් අපි බලන්න ඕන දෙකේ රවුන්ඩ් එක යනකම් ඉන්න ඕන. එකයි මං ගයිස් කොහොමද මං හරියට කිව්වේ මේ ටික ගියා වගේ නේ මේ ටික ලොස් යන්නේ කියලා. මෙන්න මේ වගේ එක දිගටම පොඩි රවුන්ඩ් ගියොත් මේ පොඩි ගණන් වලින් ගිහිල්ලා තියෙන්නේ. ඒකට ඔයා මම මොනවක් කරන්න බෑ. පොඩි ගානක් බැලන්ස් එක ලොකු ගානක් තියෙනවා නම් 5000ක් තියෙන එක ඉන්න 20 20 වගේ දාලා අතාරින්න. මොකද 100 රවුන්ඩ් එකක් සාමාන්‍යයෙන් උඩ රවුන්ඩ් එකක් ළඟම එනවා. කියන්නේ එහෙම ගියොත් අනිවාර්යෙන් පොඩි ගියක් තමයි මේගොල්ලෝ අපිට දෙන්නේ ලොකු රවුන්ඩ් එකක් යනවා කියලා. ඒතර වලට අනිවාර්යෙන් ඒක අල්ලන්න ඕනේ. මේ තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් යයි 10වත්. ඉන්නේ මේ ලොකු රවුන්ඩ් එකක් කරන ඒව අල්ල ගන්න ඕනේ. ඒක වලට තේරෙන මම වීඩියෝ ගේන්නම් කොහොමද ඒව අල්ලගන්නේ කියලා. කනේ 8ට ගියා ඕක අපි අල්ලගෙන තිබ්බනම් නොස්ට් එක කවර් කරගන්නත් මෙන්න ඒක තමයි 1.10 ට්‍රික්ස් එක. එහෙනම් ඔයාලා මේ ට්‍රික්ස් එකත් කරලා බලන්න අනිවාර්යෙන් වින් එකක් ගන්න පුළුවන්. දැන් වීඩියෝ එක ලයික් එකකුත් දාලා කමෙන්ට් එකකුත් දාන්න. මම නම්බරේ දාලා දෙන්නම්. ප්ලේ කරන්න බැරි කට්ටිය මැසේජ් එකකුත් දාන්න. account එකක් හදාගන්න කට්ටිය හදාගන්න මම පල්ලෙන් ප්‍රොමෝ කෝඩ් දෙක දාලා තියාගන්නම්. එන අතර වීඩියෝ එක නවත්තනවා.